හයි හයි කොහොමද මගේ YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද නම් ගෙනාවේ මං උයන වීඩියෝ එකක් නෙමෙයි අපේ චූටි යාළුවා කෑම හදාගන්න වීඩියෝ එකක් තමයි මං අද ඔයාලත් එක්ක බෙදාගන්න අරගෙන ආවේ. මේක ඇත්තටම මම බබාට බලෙන් උගන්නලා ගත්ත වීඩියෝ එකක් නන් නෙමෙයි. අපේ බබා චූටි කාලේ ඉඳන්ම වගේ කැමති එයාගේ කෑම එයා හදාගෙන කන්න. එයාට පුළුවන් එයාට හදාගන්න පුළුවන් කෑම මං ඉතින් එයාට තනියම හදාගන්න දෙනවා අවුරුදු 2කමාර ඉඳන් වගේ. ඉතින් අපේ බබා හරිම ආසයි පෑන් කේක් කන්න. ඉතින් එයාගේ පෑන් කේක් ටික එයාම හදාගන්න එකක් තමයි මං අද අරගෙන ආවේ. කලවම් කරනවද? දැන් ඔයා මොනවද හදන්නේ? පෑන් කේක්. තෙල් දානවද? මොනවද අපි දාන්නේ? තෙල්. Okay. Udah kira mah. Ini chef ini apa dah? Ada chef. Ini nih. Yang tapi mana dah nih? Piti. Dulang. Mix well. Yes. එයාට ඉතින් කෑම හදලා මහන්සියට වතුරත් ඉල්ලගෙන බොනවා. අපේ පුතා හරි ආසයි ස්පයිඩර්මෑන්ට. ඉතින් එයා වතුර බොන කෝප්පේ ඉඳන් එයා දාන සිරප් දෙක දක්වාම එයාට තියෙන්නේ ස්පයිඩර්මෑන් තමයි. දැන් එයා පෑන් කේක් හදන්නේ ස්පයිඩර්මෑන් පෑන් කේක් ලුවද. බලාගෙන ඉන්නකෝ එයා කොහොමද හදන්නේ කියලා. What happened? Daddy. දැන් ඔයගේ පෑන් කේක් මික්ස් එක හදලා ඉවරද? ඔව් හදලා ඉවරයි. දැන් අපි ඒක හදමුද? හදමු. හා. Fit? Fit. Oh fit pian? Fit. Fit. Hallelujah. Lotala male sapalelia. Penny? Lotala male penny. Bilagia. Bilagia. එයාට ඉතින් තනියම ලිපේ පෑන් කේක් එක පුච්චන්න බැරි හින්දා මං එයාට පුච්චලා දෙනවා. හැමදාම මං උයනකම් පුතා ඔහොම තමයි ගොඩක් වෙලාවට පැන්ට්‍රි එක උඩ වාඩි වෙලා ඉන්නේ මාත් එක්ක කතා කර කර සින්දු කී කී. එයා ඉතින් ඉන්නවා එයාගේ පාඩුවේ. කිසිම වදයක් නැහැ ඇත්තටම මට පුතා ගෙන්න. එයා චූටි කාලේ ඉඳලම මං එයාගේ පොඩි පොඩි වැඩ තනියෙන් එයාට කරන්න කියලා දීලා තියෙන්නේ. ඒ නිසා ඉතින් එයා එයාගේ වැඩ පුළුවන් වැඩ එයා තනියම කරගන්නවා. ඇඟ හොද ගන්න වතුර එක හදලා දුන්නම තනියම එයා ඇඟ හොද ගන්නවා, ඔළුවේ සබන් ගා ගන්නවා. එතකොට ඇඳුම් ගැලෙව්වම එයාට මං බකට් එකක් දීලා තියෙනවා එයාගේ ඇඳුම් දාන්න. එයා අනිවාර්යෙන් ඇඳුම් ගලවලා එයාගේ ඇඳුම් ටිකේ බකට් එකට ගිහිල්ලා දානවා. එතකොට එයාට බිස්කට් එහෙම කන්න ඕන නම් එයාට ගන්න පුළුවන් උස මට්ටමේ මං කප් වලට දාලා තියෙනවා. එයා අරන් ගිහිල්ලා තනියෙන් අරන් කනවා. ඒ කියන්නේ ආයාට අවුරුදු 2ක් වගේ වෙනකොට එයාට හොඳට ඒ කියන්නේ ඇවිදින්න පුළුවන් වෙන කාලේ වෙනකොටම මං එයාට ඒ දේවල් කියලා දුන්නා. ඒ හින්දා ඇත්තටම මට එහෙම ලොකු වදයක් නෑ පුතාගෙන්. Spiderman dulu nih, jadi nih. Istirahat ini pak Adi. Mix the pancake, fry your pancakes. Camera ada sekarang. Oh ya, nama kian mana? Jangan tak. ABC songnya kian. ABC songnya kian. Ini kian. දැන් එයා තනියෙන් හදාගත්ත පෑන් කේක් එක කනකම් ඉවසිල්ලක් නැතුව ඉන්නේ. බලන්නකො තා චුට්ටකින් කරන්නේ මොකද්ද කියලා. යමි යමි පෑන් කේක්.
අම්මිට දෙනවද? ඔව්. ආදරේද අම්මිට? දෙන්නේ? ඔව්. ඔය කාටද වැඩියෙන් ආදරේ? අම්මිට. ඔය හදන පෑන්කේක් අම්මිට දෙනවද? ඔව් අම්මි හදන පෑන්කේක් ඔයාට දෙනවා. ආ. එතකොට මට කියන්න මොනවද කරන්නේ? ඔයාගේ hair එක පෙන්නන්න මට. hair එක. Go eye. Eyebrow. Nose. Mouth. Teeth. Lips. Cheeks go cheeks. Cheeks. Cheeks තියනවද? highlight. කොහමද කියලා? කොහමද කියලා? කරන්නේ කියලා. Hi. කොහමද කියලා? කොහමද? බබා හදපු පෑන්කේක් එක නම් ඇත්තටම හරිම රසට තිබුණා. ඔයාලා රෙසිපි එක ඕනනම් මම පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියන්නම් රෙසිපි එක. ඔයාලත් බබාලට හදලා දීලා බලන්න ඇත්තටම රසයි ගුණයි. මම සාමාන්‍යයෙන් අපේ බබාට කඩෙන් ගන්න බිස්කට් ජාති නම් වැඩිය දෙන්නෙම නැති තරම් ස්නැක් එකකට මම පෑන්කේක් වගේ තමයි එයාට හදලා දෙන්නේ. එක එක රස ඇඩ් කරලා මම එයාට හදලා දෙනවා. එයාත් ඉතින් ආසයි ඒව කන්න. එහෙනම් ඉතින් අදත් මගේ වීඩියෝ එකේ අවසානයේටම ඇවිල්ලා තියෙනවා. මගේ වීඩියෝ එක ඔයාලා ආසාවෙන් බැලුවා කියලා හිතනවා. ආයෙත් දවසක මම එන්නම්. එහෙනම් සතුටින් පරිස්සමෙන් ඉන්න. වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. බයි බයි.